සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද හැමෝම? ඉතින් අපිත් බොහොම හොඳින් ඉන්නවා. ඉතින් අද වෙනස්ම විදියකට පටන් ගත්ත දවසක්. අද ඉතින් උදේ තිබුණා දෝනිමත් උදේම ඉස්කෝලේ යවලා ඉවරලා අපි ගියා සිල් ගන්න මේ වෙන ඉස්කෝලේක දෝනිලාගේ ඉස්කෝලේ නෙවෙයි වෙන ඉස්කෝලේක සිල් ගන්න ඒ පුතෙකුට කෑම බාරගෙන තිබුණා ඒ අම්මා කට්ලට් හදන්න. ඉතින් අපි උදේම ගියා මායි චූටි පුතයි දෙන්න ඒ අක්කට උදව් වෙන්න. ඉතින් ඒ ගිහින් එන ගමන් තමයි ඔය. ඉතින් ඔය පුතා ඔක්කොම අරගෙන ගියා චුට්ටක් ළඟ ඒ උනාට කුඩ එහෙම අරගෙන ඔක්කොම ලෑස්ති කරගෙන ඉතින් ගියේ. ඒ උනාට එනකොට එයා කියන චුට්ටක් වඩාගෙන එන්න අම්මා පයින් යන්න බෑ කියලා. මේ මල් ජාතිය මතකද අපි ඉස්සර චූටි කාලේ සෙල්ලම් කරලා කොච්චර සෙල්ලම් කරනවද නේද? දැන් ඉතින් කොහොමත් ඉතින් කලාතුරකින් තමයි මේ දකින්න තියෙන්නේ. ඉතින් මේ මගේ ලස්සන පරිසරය බලන්න නම් ඉස්සර ඉඳන්ම ගොඩාක් කට්ටිය කැමති. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ ටික මම ගත්තේ. ඉතින් ඔය කන්දක් උඩ මුදුනේ ඉන්නේ මම ඉතින්. ඔය ඉතින් වටේ පේනවා ලස්සනට. ඉතින් පුදුම මේ නිස්කලංක ගතියක් තියෙන ওই වටපිටාවේ හරිම ලස්සනයි. ඉතින් හරිම නිදහස් පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔය විදිහට ඔය ගමන ගිහින් ඇවිල්ලා පුතා මට කිව්වා අම්මේ මගේ මේ බයිසිකල් පදින වීඩියෝ එකක් ගන්න දැන් මට පදින්න පුළුවන් නේ කියලා. ඉතින් ඔන්න ඒකත් ඉතින් මම ගත්තා වීඩියෝ එක නැත්තම් පවුනියා. ඉතින් ඒකින්ද ওই විදිහට මේ එයාගේ වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් අද ගෙදර වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩ ඔක්කොම තියදින් තමයි මේ වැඩ ඔක්කොම මෙයාලා මේ කරන්නේ ඉතින් මම නම් ගොඩාක් වෙලාවට අංක 1ටම බබාලාගේ වැඩ ඉවර කළා තමයි ඇත්තටම ගෙදර අනිත් වැඩ ඔක්කොම කරන්නේ. ඉතින් ඔය එයා ෆොටෝ එකක් ගන්න අම්මේ කියලා ඉතින් ඉන්නවා. වීඩියෝ ගන්න අම්මේ ෆොටෝ ගන්න කියලා ඉන්නවා. ඉතින් මේ බලාගෙන පවුන ඉතින් අහිංසක ඉල්ලීමක් නේ. ඔන්න ඉතින් ඒකත් ගත්තා. ඊට පස්සේ ඉතින් මට තිබුණේ මිදුල අතු ගන්න චුට්ටක් අවසරයි 9 විතර වුණායින් පස්සේ වැඩ කරන්න බෑ. හරිම අමාරුයි. ඉතින් ඔන්න අද මිදුල එහෙමත් අතු ගාලා ඔක්කොම වැඩ ටික කරගන්නේ 9න් පස්සේ. දවල් වුණාම ගොඩක් වෙලාවට වැඩ කරන්න අමාරුයි. ඉතින් මම තේකකුත් බොන්න හිතුවා. මේ කට්ලට් ටික චුට්ටක් පොඩි වෙලා තිබුණේ කවර් එක දාලා තිබුණේ. ඊට පස්සේ මම ඇවිල්ලා දැන් අයින් කරා භාජනයකට මේ පුතත් එක්ක එනකොට ඒ ටික පොඩි වෙලා. ඉතින් ওই විදිහට ඊට පස්සේ මම මිදුල අතු ගාගත්තා. මිදුලේ පුදුම තරම් දූවිල්ලක් තියෙන්නේ. අවුව හරීම සැරයි. ඉතින් 9:00 වෙනකොට මේ දවස්වල අවුව හරීම සැරයි හුළඟයි. වෙනදට නම් ඔහොම ඇත්තටම කොළ නෑ අපේ මිදුල අතු ගන්න. ඒ වුණාට අද ඉතින් මේ තියෙනවා මේ දූවිල්ලත් ඒ වගේම තියෙනවා. මොකද කිව්වම මේ අවුව තදට වැටිලානේ. උදේ නම් චූටි පින්නක් ආවා. ඒ වුණාට හුළඟ සැරයි. ඉතින් ඒකෙන්ද. ඔය ඉතින් එයා දැන් ඔන්න දත් මැදලා මේ ඇඟ සෝදගත්තම පුතා නිදිනවා කොහොමද? ඉතින් එයා නිදිමත වෙනකම් මම ওই විදිහට මගේ වැඩ ටික එයාවත් බලාගෙන ওই ටික කරගන්නවා. ඒ අතරතුර ඉතින් අද මේ ගෙදරට වතුර දෙන දවස. ඉතින් ওই වතුරත් පුරවනවා මම ඔය අතරම. බලන්නකෝ මේ ටැංකි 3ක් තියෙනවා ගෙදර. ටැංකි 3ම පුරව ගන්නවා වතුර එන දවසට. එතකොට අපිට සෑහෙන දවසකට ඇත්ති. අපිට වතුර ගන්නේ නම් අපි මීටරේට. ඉතින් ඔය ඔක්කොම පුරව ගන්නවා. මොකද කිව්වම ඉතින් මේ සමහර දැන් අගෝස්තු වගේ වෙනකොට අපිට වතුර නැතුව යනවා. මේ බලන්නකෝ මීටරේ හරියම හයියෙන් කෑරගෙනවා ඉතින්. මම ඔය එක චුට්ටක් විනාඩියක් දෙකක් බලාගෙන හිටියා. පුදුම තරම් වේගකින් මීටරේ කැරකෙනවා. කලින් දවස්වල නම් වතුර චුට්ටක් අඩුවට තිබුණා. දැන් නම් එනවා ඉතින් වතුර දෙන්නේ කියලා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අද මාතෘකාවට බහිමු. මොකද්ද කියලා. ඉතින් මම ගෙදර ඉඳන් ළමයිනුත් බලාගෙන
ගෙදර හැම වැඩක්ම කරනින් ගමන් අතරතුර වෙනදා කරේ මම නිදා ගන්නවා. ඔය ඉතින් මල් පැල හිටවනවා. එක්ක ෆෝන් එක බලනවා. ඉතින් එහෙම දේවල් තමයි මම කර කර හිටියේ. ඇත්තම කතාව කිව්වොත් මම ගෙදර ඉන්නකොට ඒ දේවල් තමයි කරේ. ඉතින් දැන් මේ වෙලාවට එහෙම 10 11 වෙනකොට මේ එළියට පහින්න බෑනේ. ඉතින් ඒකින්ද ඔන්න ගෙදරට වෙලා එක්ක නිදිනවා එක්ක ටීවී නම් බලන්නේ අඩුවෙන් ෆෝන් එක තමයි වැඩිපුරම ඉතින් බල බල ඉන්නේ. ඉතින් දැන් මං සතියක් දෙකක වෙලේ ඉඳන් හොයාගත්ත එකට විසඳුමක්. ඉතින් මේ විදිහට මේ කෙනෙක්ගේ මේ අක්කා කෙනෙක් මට කිව්වා මෙහෙම ඔයාට පුළුවන් නම් මට මෙහෙම පාපිසි ටිකක් මහලා දෙන්න කියලා. ඉතින් මම වැඩි හිතුවෙත් නෑ. ඉතින් ඒ වුණාට මම බාරගත්තා. ඉතින් මේ දේ කරලා බලමු කියලා. අනේ දේනුන්ගේ පිටයි කියලා. ඉතින් ඒක මේ පළවෙනි ඕඩරේ මං දුන්නේ කිය ෆොටෝස් නෑ මං ගාව. ඒ වුණාට එයා හරියම සතුටු වුණා. පාපිසි දැකලා ගානටත් සාධාරණයි. ඒ ගානට දෙන්නත් එපා ගන්නෙත් නෑ කියලා එයාත් කිව්වා. මොකද කියනවනම් හේතුව මම ඉතින් මේ පිළිවෙලට වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් මේ පොඩි ලාභයක් තියාගෙන ඉතින් මම දැන් හිතුවා ඒක සමහර විට මේ පොඩි හරි අස්වැසිල්ලක් වෙයි අපේ ගෙදර වියදමක් හරි මේ පුංචිම වියදමක් හරි මටත් දරන්න පුළුවන් විදිහට ඒ දේ මම දිගටම කරගෙන යනවා කියලා. ඉතින් ඒකට තමයි ඔය විදිහට මම හරිම අමාරුයි. දැන් ගෙනාපු රෙදිවල පොඩි පොඩි කෑලි පවා තියෙනවා ඔය මේ රෙදිවල. පිපාටි කපන්න ගියාම මේ කිලෝ ගානටනේ රෙදි ගේන්නේ. ඉතින් ගෙනල්ලා ඒක බලලා මේ කපලා මම වෙලාවක් තියෙන වෙලාවට ওই විදිහට පටි මහගෙන තියෙනවා. ඉතින් බබා අම්මලා එහෙම ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ කළු පාට තියෙන ඒවා. ඉතින් බලමු නේද මේක ඉතින් මම ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙන ඉතින් දිගටම මට හිතෙනවා ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්නවට වැඩිය මොනවා හරි ඔහොම දෙයක් කරන එක හොඳයිනි කියලා. ඉතින් මමත් ওই විදිහට පොඩිම තැනින් පුංචිම තැනින් ওই විදිහට පටන් ගත්තා. දැන් ඉතින් මේ දවස්වල ඕඩර් ටිකක් එන හින්දා ටිකක් මහලා තියාගන්නවා. ඕඩර් මේ එන විදිහට දෙන්න. ඉතින් මම කිව්වේ ඕන විදිහක් කියන්න ඒ විදිහට මහලා දෙන්නම් කියලා. ඉතින් මට ගොඩක් හැඩ පාපිසි ඊට පස්සේ මම කලින් මෙහෙවි දිග පාපිසි. ඉතින් ඒක ඊට පස්සේ රවුම් පාපිසි වලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ විදිහට පාපිසි මහන්න ඉතින් පටන් ගත්තා. ඔයාලටත් පාපිසි මහන සම්පූර්ණ විස්තරයක් ඒකට රෙදි ගන්න හැටි ඊට පස්සේ කොහොමද ඒක මම පටන් ගත්තේ ඒ දේවල් ගැන වීඩියෝ එකක් ඕනේ නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම මේ පටන් ගත්ත මගේ ව්‍යාපාරය ගැන මගේ සම්පූර්ණ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් තව කෙනෙකුටත් උදව්වක් වෙන්න මම කැමතියි. ඉතින් මම නම් ඉගෙන ගත්තේ මේක ඇත්තටම මේ මට ඇත්තටම මහන්න පුළුවන්. මම ඒකෙන්ද ඉතින් මම කාගෙන්වත් ඇහුවේ බැලුවේ නෑ. සාමාන්‍ය එක දෙකක ඔය වගේ YouTube channel වල තියෙන වීඩියෝ දෙක තුනක් බැලුවා. එක්කිනෙකාගේ අදහස් එක වෙනස්. ඊට පස්සේ අපි රෙදි ගන්න ගියාම රෙදි වෙනස් වෙනවා. ඊට පස්සේ අඩිය හදන විදිය ඒවා ගැටලු කරගන්න නැතුව සම්පූර්ණම ඔයාලට ඒ ගැන මගේ අත්දැකීම සම්පූර්ණම ඕනේ නම් ඔයාලා මට යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒ ගැන සම්පූර්ණ විස්තරේ ඔයාලට කියන්නම්. මොකද ඉතින් මම විශ්වාස කරනවා ගොඩක් වෙලාවට මේ වගේ YouTube channel බලන්නේ කාන්තාවෝ. ඉතින් මං වගේ තව කෙනෙක් වෙන්න පුළුවන් මේ බලන්නේ. ඊට පස්සේ ඔයත් මං වගේ නිකන් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැම සම්පතක්ම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මට ඇත්තටම කිව්වම සම්පතක්ම මට මැෂින් එක තියෙනවා. මැෂින් එක නැති කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඉතින් පොඩ්ඩක් ගියාම බලන්න ඕනේ. ඔය මේ එක තියෙන මේවට ගියාම අනේ අපිට මේ දේ කරගන්න බෑනේ. අපිට මේ දේවල් නෑනේ කිය දුක් වෙන මිනිස්සු අතරේ ඉතින් අපිට එහෙම දුක් වෙන්න දෙයක් නෑ ඇත්තම කතාව. මම නම් හිතන්නේ මේ ගෑනු හිත් හරි හයියයි. ඉතින් එයාලට පුළුවන් මහත්තයටත් හයියක් වෙන්න. ඒ වගේම දරුවන්ට හයියක් වෙන්න. ඒ කියන්නේ පොඩිම මුදලකින් හරි මම නම් කියන්නේ
කරන්ට් බිල වතුර බිල ඉඳන්ම මහත්තයාට හයියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සල්ලිම නෙවෙයි ජීවිතය කියන්නේ. ඉතින් ගොඩක් අය හිතනවා සල්ලි තමයි මේ ලොකුම දේ කියලා. එක වචනකින් හරි අපිව ජීවත් කරවන්න එයා දරන උත්සාහය, ඊට පස්සේ දරුවෝ රැක ගන්න, ඊට අම්මා කෙනෙක් විදිහට මම මගේ යුතුයකම ඉෂ්ට කරනවා නම් ඒ පවුල හරිම ශක්තිමත්. මම නම් හිතන්නේ ඒ විදිහට. ඉතින් කතාවෙන් කතාව ඔන්න මම පාපිස් මේ රැලි ටික මහලා පාපිස්සක් මහගෙන තියෙනවා. ඕකේ ওই විදිහට රැලි පැටි මහලා තිබ්බම හරිම ලේසියි. කැමති පාටින් පාටට රැලි පැටි මහලා තියාගත්තම ඕන විදිහට අල්ලන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒකත් ඔය මේ ලේසි කිව්වට චුට්ටක් ඉතින් ඇත්තටම මුලදී පටන් ගන්න කෙනෙකුට මේ අමාරු අපහසුකම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට මැෂින් එක හදාගත්ත තැන ඉඳන්ම ඔයාලා කවුරු හරි ඉන්නවනම් කරන්න කැමති කෙනෙක් මම මේ වීඩියෝ එකක් සම්පූර්ණවම ගෙනෙන්නම්. මම මෙහෙම තමයි කරන්නේ කියලා. ඉතින් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ මේ අතරතුරම තවත් දෙයක් මම කියන්න හිතුවා. ඉතින් මම මේ වීඩියෝ කරන අතරතුර මේ සද්ද ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ හුළඟ මෙහෙට හොඳටම හුළඟ. ඉතින් ඒ ගැන සමා වෙන්න. ඊට පස්සේ මගේ වීඩියෝ වල සමහර විට ගොඩක් වෙලාවට මේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද කියනවනම් මේ ෆෝන් එකේ කැමරාව ඇත්තටම චුට්ටක් අවුල්. ඉතින් ඒක හින්දා මට චුට්ටක් ඒක තේරෙනවා. ඉතින් ඒක අඩුපාඩු මං හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම මේ වගේ ලස්සන දේවල්, ඒ කියන්නේ ඔයාලට වටිනාකමක් තියෙන දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න දිගටම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා කැමති නම් මගේ යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම මම ලස්සන වීඩියෝ ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.